නගරයෙන් ඈතින් තියෙන කන කැලෑවක් මැදින් කාර් එකක් ඉස්සරහට ඇදුණා. ඒකේ වාඩි වෙලා හිටියේ සාරා හෙන්රි කියන අලුත විවාහ වෙච්ච ජෝඩුවක්. හෙන්රි, ඔයාද මම කැලෑව සපාඩියකට දෙක්කයි යන්නේ. මේ කැලෑව මැද්දෙන් යන්නේ නැතුව අපිට ප්‍රධාන පාරෙන් යන්න තිබ්බනේ. එහෙම හිතන්න එපා. මේක කැලෑව මැදින් යන සපාරියක් නෙමෙයි. මේක ෂෝට් කට් එකක්. අපි මේකෙන් ආවේ නැත්තම් තාමත් අපි ටවුන් එකේ. අනික ටවුන් එකට කිලෝමීටර් 2ක් විතර මෙහා ඉඳලම ටිකටම ට්‍රැෆික් එක. අපිට පැය 4ක් විතර මේ ගමන ප්‍රමාද වෙනවා. කාර් එකට දෙපැත්තෙන් පහුවෙන ඝන කැලෑව දිහා සාරා බලාගෙන හිටියේ ගොඩාක් කුතුහලයකින්, සැකයකින්. ඒ අතරේ හෙන්රි try කරේ ඉක්මනටම කාර් එක drive කරගෙන කැලෑවෙන් එළියට එන්න. ඒත් එක පාරටම කාර් එක හෙලවිලා නතර වුණා. හෙන්රි, කාර් එක කැඩුනාද නැත්නම් පෙට්‍රල් ඉවරුණාද? ඔයා පෙට්‍රල් පුල් ගැහුවානේ? අයියෝ සාරා, මම පෙට්‍රල් පුල් ටැංක් කරලා තියෙන්නේ. ඒත් මට තේරෙන්නේ නැහැ මොකක්ද එක පාරටම කාර් එකට සිද්ධ වුනේ කියලා. බලන්න, අපි කැලෑව මැද්දේ. මේ පාරේ වාහන යන්නේ නැහැ. මොන වුණත් ඔයා කාර් එකෙන් නම් එළියට බහින්න එපා. අයියෝ සාරා, ඔයා දැනටම බය වෙලානේ. ඔක අමතක කරලා දාන්නකෝ. මිනිස්සු වගේ නෙමෙයි. සත්තු එච්චර භයානක නෑ. සාරා, මොකක්ද උනේ කියලා මට පොඩ්ඩක් කාර් එක චෙක් කරලා බලන්න ඕන. හෙන්රි කාර් එකෙන් බැලලා කාර් එක චෙක් කරන්න බොනට් එක ඇරියා. Oh my god. බොනට් එක ඇතුලෙන් දුම් දානවා. දැන් මොකද කරන්නේ? අපි ඉන්නේ කැලෑව මැද. මට නම් එක එක සද්දත් ඇහෙනවා. සත්තුන්ට අපේ ඉව වැටුනොත් උන් අපි කාවි. ඔයා ඇවිත් කාර් එකේ ඉඳ ගන්න. කවුරු හරි උදේට එනකන් බලන් ඉමු. දෙන්නම ටික වෙලාවක් කාර් එකේ වාඩි වෙලා හිටියට පස්සේ සාරා කතා කරන්න පටන් ගත්තා. හෙන්රි, කාර් එක ඇතුළේ නම් ගොඩාක් රස්නේ. මට තේරෙන්නේ නැහැ මොකක් කරන්නද කියලා. දැන් වෙන කරන්න දෙයක් නෑ සාරා. අපි ටිකක් බය නැතුව කාර් එකෙන් එළියට බහලා මට පිටාවෙන් උදව්වක් ඉල්ලන්න බලමු. සමහර විට අපිට පයින් ගියොත් එහෙම මොකක් හරි තානායමක් වගේ එකක් හොයාගන්නත් බැරි වෙන එකක් නෑ. අපිට ඒවෙන් උදව් ඉල්ල ගන්නත් පුළුවන්. මේ කාර් එක ඇතුළට වෙලා ඉන්න එක එච්චර සේෆ්ටි කියලා නම් මම නම් හිතන්නේ නෑ. මේ කතාවෙන් බය වෙච්ච සාරා කාර් එකෙන් බහලා හෙන්රිත් එක්ක ඉස්සරහට ඇවිදගෙන ගියා. සාරා, අර බලන්න. අතන එළියක් තියෙනවා. සමහර විට ওই ගෙදර ඇතුලේ කවුරු හරි ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපිට උදව්වක් ඉල්ල ගන්න පුළුවන් වෙයි. යමු. ඈතින් තියුණු එළිය දිහාවට දෙන්නම ඇවිදගෙන ගියා. එයාලා ලං වෙති හිටියේ පරණ මන්දිරයක් ඉස්සරහා. හෙන්රි, මේ වගේ කැලේ යම්මේද ඇයි මේ වගේ ගියක් හදලා තින්නේ? ඊටත් වඩා අපි දන්නේ නැහැ මේකේ කවුද ඉන්නේ කියලා. සමහර විට සාරා නගරේ තියෙන කලබලෙන් ඈත් වෙලා ඉන්න ආස කෙනෙක් මේ විදිහට ගයක් හදාගෙන ඇති. අනිවාර්යයෙන්ම අපිට එයාගෙන් උදව් ලැබෙයි. එහෙම කියපු හෙන්රි එක පාරම මේ පරණ මන්දිරයේ දොර තට්ටු කරා. ටික වෙලාවකට පස්සේ මේ පරණ මන්දිරයේ දොර අමුතු කිරිකිරි හඬකින් ඇරෙන්න පටන් ගත්තා. එයාලා ඉස්සරහා හිටියේ ටිකක් වයසක හැරමිටියක් අතේ තියාගෙන ඉන්න ගෑනු කෙනෙක්. එයාගේ මූණේ හැම රැලි වැටිලා තිබුණා. සාරත් හෙන්රිත් එයා දිහා බලලා hina වුණා. එහෙනම් ඒකත් සිද්ධ වුණා. ඒ වයසක ගෑනු කෙනාගේ කටින් පිට වෙච්ච වචන සාරට දැනුනේ හරිම අමුතු විදියට. අනේ අපි මේ කැලේ මැද්ද ඇවිත් තිබිච්ච පාරේ කාර් එක ඩ්‍රයිව් කරන් යද්දි කාර් එක කැඩුනා. මන් දන්නවා ඔයාගේ කාර් එක කැඩුනා කියලා. ඔයාට දැන් ඕන කරන්නේ මේ රෑ නවතින්න තැනක්. ඒකයි ඔයා මේ බංගලාවට ආවේ. එච්චරයි නේද? ඒත් ඇයි ඔයා මේ ඇස් දෙක ලොකු කරගෙන පුදුමේ මන් දිහා බලන්නේ? මේ පාළු වනාන්තරේ විනෝද චාරිකාවක්. එහෙම නේද? ඒ අතරතුරේ ඔයාලගේ කාර් එක කැඩුනා. ඒකයි ඔයා එන්න ඇත්තේ. හරි. අපි යමුකෝ ඇතුළට. ඊට පස්සේ මේ වයසක ගෑනු කෙනා එයාලව මන්දිරයේ තියෙන පරණ කොලිඩෝවක් දිගේ ඉස්සරහට එක්කරගෙන ගියා. හෙන්රි, ඔයාට හිතෙන්නේ නැද්ද මෙතන අමුතුයි කියලා? අනිත් එක මේ කැලෑව මැද්දේ ගියා. එයා ඊට වඩා අපිට ඉන්නත් ඉඩ දුන්නා. සාරා, ඇයි ඔයා මේ විදියට හිතන්නේ? අපිට මේ කැලෑව මැද්ද ඇවිත් තරු පහේ හෝටලයක් හම්බෙන්නේ නැහැ. මේ වගේවත් පරණ බංගලාවක් හම්බෙච්ච එක කොච්චර ලොකු දෙයක්ද? අනිත් එක අපිට වනසත්තුන්ගෙන් බේරිලා හරි ඉන්න පුළුවන්. ඔයාගේ බංගලාව හරිම ලොකුයි. හරිම පරණ එකක් වගේ පේනවා. මෙච්චර ලොකු බංගලාවක ඔයා තනියමද ජීවත් වෙන්නේ? ඔයාට පවුලේ කවුරුවත් නැද්ද? තනියම නෙවෙයි. ටික වෙලාවකින් මෙතන වෙන්න කවුද ඉන්නේ කියලා ඔයාට දැනගන්න ලැබේ. ඇයි ඔච්චර හදිසි? අනේ අපිට නිදාගන්න කාමරේ පෙන්නන්න. අපි උදේම යන්න ඕන. ඔව්. ඇයි මට ඉක්මනටම පෙන්වන්න පුළුවන්. මේ කාමරය තමයි ඔයාගේ.
කාමරයට ආවට පස්සේ සාරත් හේනරිත් හුස්මක් අරගත්තා. ඉක්මනට නිදා ගන්න. මෙතන මහා අමුතුයි. මට නාඩ වයසක කෙනා අල්ලන්නෙම නැහැ. අයියෝ යා උච්චරව ගැන හිතන්න එපා. ඒක නෙවෙයි සාරා. බලන්නකෝ. ෆෝන් වලට සිග්නල් නැහැ. අනේ මන්ද අපිට මොනෝ වෙනවද කියලා. එක වෙලාවකට පස්සේ සාරත් හේනරිත් තද නිින්දකට වැටුණා. සාරා හිටියේ තද නිින්දක. වෙලාව කීයටද කියලා දන්නේ නැහැ. සාරා එක පාරටම නිදාගෙන ඉඳිති. එයාට දැනුනේ 3 දෙනෙක් එයාව වට කරගෙන ඉන්නවා වගේ. ඒ විතරක් නෙවෙයි. එහෙම වට කරගෙන හිටපු 3 දෙනාම අමුතු විදියට මන්ත්‍ර වගේක් ජප කරනවත් සාරට ඇහුණා. ඒ හීනෙත් එක්ක සාරා බය වෙලා ඇඳෙන් වාඩි වුණා. වටපිට බලපු සාරා දැක්කේ එයා හිටපු කාමරේ නෙමෙයි ඉන්නේ කියන එක. හෙන්රි, ඔයා කොහෙද? කොහොමද මම මේ කාමරේට ආවේ? අනේ මට හරි බයයි. අනේ හෙන්රි ඉක්මනට එන්නකෝ. හෙන්රිත් ආපු නැති හින්දා සාරා හොඳටම බය වුණා. සාරාට ඕන උනේ මේ කාමරෙන් එළියට යන්න. ඊට පස්සේ එයා වටපිට බලනකොට දැක්කේ එයා හිර වෙලා ඉන්න මේ කාමරේ හැම පැත්තෙම දොරවල් තියෙනවා. එයා එක දොරක් ඇරලා බැලුවා. ඒ දොරෙන් එළිය තිබිච්ච කාමරවලත් තිබුණේ තවත් දොරවල්. සාරා එකින් එක ඇරලා බැලුවා. සාරා හරියට හිර වෙලා හිටියේ වංක ගිරියක වගේ. ඉතින් සාරා තවත් දොරක් අරිද්දී එයා ඒ කාමරෙන් එළියට ආවා. එහෙම එයාට ඇහුනේ තවත් ඉස්සරහා තියෙන දොරකින් කාමරයක් ඇතුලේ කවුදෝ අඬන සද්දයක්. කවුද උතන? කවුද? ඔය අඬන්නේ කවුද? සාරා ඒ විදිහට කතා කරද්දි සද්දේ එන්නම් වැඩි වුණා. ඔයා කවුද? ඇයි මට එයා පේන්නේ නැත්තේ? මෙතන මොකක්ම හරි තියෙනවා. මං ඒක තමයි හෙන්රිට මෙතෙන්ට එන්න බෑ කියලා කිව්වේ. එයා මං කියන දේ ඇහුවේ නෑ. හෙන්රි ඔයා කොහෙද අනේ? සාරා හොඳටම බයෙන් මේ කාමරෙන් පිට වෙලා යන්න පාරක් හෙව්වා. ඒත් එක්කම තමයි එයා දැක්කේ ඉස්සරහා බිත්තියේ තියෙන රවුම් හැඩේ අමුතු අගුලක්. එයාට ඒක දැක්කට පස්සේ අමුතු හැඟීමක් ආවා. සාරා එතෙන්ට ගිහින් ඒ අගුල කරකැවුවා. එතකොටම සාරා හිටගෙන හිටපු තැනට පිටිපස්සෙන් පල්ලෙහා තට්ටුවට යන පඩිපෙලක් ඇරුවා. ඉතින් සාරා හෙමින් පඩිපෙල බහලා පල්ලෙහාට යද්දී එයා දැක්කේ පල්ලෙහා තට්ටුව ගොඩාක් විශාල එකක් කියලා. ඒත් එක්කම එයා දැක්කා අමුතු විදියට එල්ලලා තියෙන බෝනික්කු වගේක්. ඒව බෝනික්කු වුණත් ඒ හැම බෝනික්කෙකම මූණ ජීවමානයි. ඒ කියන්නේ ඒව කතා කරනවා වගේ තමයි සාරට දැනුනේ. සාර දැක්ක කළු පාට ගවුම් අඳපු බෝනික්කු 100 ගාණක්. මේ වෙලාවේ එක පාරටම සාරට තවත් බයක් දැනුණා. මොකද බෝනික්කන්ගේ මූණු හැම එකක්ම එක වගේ. ඊටත් වඩා ඒ බෝනික්කොන්ගේ හැම එකාගේම ඇඟෙන් ලේ බින්දු පේරමින් තිබුණා. මේක දැකලා සාරට කෑ ගැහුණා. ඊට පස්සේ සාරා ෆෝන් එකේ ටෝච් එකත් අරගෙන පල්ලෙහා තට්ටුවේ ඉස්සරහට ඇවිදගෙන යද්දී එයා දැක්කේ බිත්තියේ එල්ලලා තියෙන සිතුවමක්. ඒ සිතුවමේ හිටියේ ලස්සන පුංචි කෑල් ළමෙක්. එයාගේ යටින් නමක් ලියලා තිබුණා. එයාගේ නම මරියා. මෙහෙම ෆොටෝ එක දිහා බලාගෙන හිටපු සාරට එකපාරම ඇඟ හීතල වෙලා ගියේ මේ පින්තූරේ ඉන්න මරියාගේ මූණත් බෝනික්කගේ මූණත් එක වගේ කියලා දැනුණාට පස්සේ සාරා ටික වෙලාවක් මේ පින්තූරේ දිහා බලාගෙන ඉඳලා පින්තූරේ ළඟට ගිහිලා පින්තූරේ අත ගෑවා. ඒත් එක්කම අර පින්තූරේ ඇස් වලින් ලේ බින්දු වැටෙන්න පටන් ගත්තා. ඉතින් සාරට බය හිතිලා ඉස්සරහට දුවනකොට එයා ආමුතු ගලක වගේ දෙක පය පැටලිලා ඇදගෙන වැටුණා. එතකොට සාරගේ ඉස්සරහින් එල්ලි තිබුණේ මරියා වගේම ඉන්න බෝනික්කෙක්. අනිවාර්යයෙන්ම මේ වයසක ගෑනු කෙනා මන්තර ගුරුකම් කරන කෙනෙක් වෙන්න ඕන. එයා අපි මේ ගෙදර හිර කරලා තියෙන්නේ. මම හෙන්රිවත් අරගෙන කොහොම හරි මේ ගෙදරින් පිට වෙලා යනවා. සාරට ඕනුනේ ඉක්මනට මේ පහළ තට්ටුවේ ඉඳලා උඩට යන්න. එයා ටික දුරක් ඇවිදගෙන යද්දී යාගේ කන් වලට ඇහුනේ හැරමිටියක් පඩිපෙළේ වදින සද්දේ. අනේ මන්දා අර වයසක ගෑනු කෙනා එනවා වගේ. මං හැංගෙන්න ඕන. ටික වෙලාවකට පස්සේ වයසක කුදු ගැහුණු මේ ගෑනු මිනිස්සයා පහළ තට්ටුවට ආවා. එයා හිමිහිට ඇවිදගෙන ගියා. එයාට හැබැයි සාරව හොයාගන්න බැරි වුණා. මොකද සාරා හිටියේ කාමරයක හැංගිලා. සාරා හැංගිලා ඉඳලා වැඩක් නැහැ. මේ ගෙදර කිසි කෙනෙක්ට මේකෙන් එළියට යන්න බෑ. එන්න මගේ ගාවට එන්න. පවුලේ කට්ටිය ඔයා එනකන් බලාගෙන ඉන්නවා. ඔයා එයාව හම්බ වෙන්න ඕන. එහෙම නැති වුණොත් එයාලට තරහයයි. එන්න මං ඔයාට අඳුන්වලා දෙන්නම් මගේ මහත්තයා ඉන්නවා. මගේ දුව මරියා ඉන්නවා. මගේ මිනිපිරියත් ඉන්නවා. බලන්න එයා කොච්චර හුරතල්ද කියලා.
සාරට මේ වයසක ගෑනු කෙනාගේ වචන හොඳට පැහැදිලි වැහුණා. ඊට පස්සේ යාට දැනුනේ කවුරු හරි යාගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා. සාරා හැරිලා බැලුවත් කිසිම කෙනෙක් පේන්න හිටියේ නැහැ. ඒත් එක්ක පාරට මෙයා දැක්කේ කළු පාට ඇඳුමක් දාගත්ත අමුතු හෙවණැල්ලක්. ඒ හෙවණැල්ල ඇස් සුදු පාට වෙලා තිබුණා. ඒක දැක්කට පස්සේ සාරා හොන්තටම බය වුණා. සාරට කෑ ගැහින්න ආවා. ඒත් එයා අත් දෙක කටට තියලා තද කරගෙන කාමරෙන් එළියට දිව්වා. ඊට පස්සේ ආවේ තවත් කාමරයක් ඇතුළට. ඒ කාමරයේ ඇතුළේ තිබුණේ මැරිච්ච මිනිසුන්ගේ මලකුණු. ඒ මලකුණු හැම එකකම කෘමිසත්තු පිරීලා හිටියා. ඒ මලමිනී වල ඇස් කටවල් ඇරිලා තිබුණා. ඒ කටවල් ඇතුලෙන් ආවේ 100,000 ගාණක් කෘමියෝ. මේක දැකලා සාරට වමනෙටත් එන්න ආවා. මේ පිස්සු ගෑණි ගොඩක් අය මරලා තිනවා. ඇයි මේ පිස්සු ගෑණිව පොලිසියෙන් අල්ලගන්න නැත්තේ මෙච්චර කල්? මේ ගෑණිට මොනවද ඕන වෙලා තියෙන්නේ? මට දැන් තමයි තේරෙන්නේ මේ කැලෑව මැද්දේ මේ වගේ ගයක් තියන්නේ ඇයි කියලා. මේ කැලෑව මැද්දේ මිනිස්සු අතුරුදහන් වුණාම කාටවත්ම හොයාගන්න බෑ. දැන්ම මම පොලිසියට කතා කරන්න ඕන. මම හැමදේම කියනවා. ඊළඟට සාරයාගේ ෆෝන් එක අතට අරගෙන පොලිසියට කතා කරා. ඒත් එයාගේ ෆෝන් එක වැඩ කරේ නැහැ. මම ඔයාට ගොඩාක් ආදරේ බබා. ගොඩාක් ආදරේ. ඔයාට මේ මැසේජ් එක කවද ලැබෙයිද කියලා මම දන්නේ නැහැ. ඔයාට මේ පණිවිඩය ලැබෙද්දි මම ජීවත් වෙයිද කියලාත් දන්නේ නැහැ. ඔයා ඔයාගේ අම්මයි තාත්තයි කවදා හරිම හොයාගනීවි. මම ලොකේෂන් එක දාන්නම්. ඔයා පරිස්සමෙන් ඉන්න. සාරයාගේ දුවට මැසේජ් එකක් අහලා ඒක යවන්න try කරා. ඒත් ඒක සෙන් වෙන්නේ නැහැ. ඉතින් සාරා හොන්දටම බය වෙලා අඬන්න පටන් ගත්තා. ඇත්තටම මේ කැලෑව ඇතුළේ තියෙන මේ ගෙදර කාගේද? සාරට මේකෙන් එළියට යන්න පුළුවන් වේද? නැත්නම් එයාගේ දුව ඇවිල්ලා එයාලව අරගෙන යයිද? මේ හැම දෙයක්ම මම ඕගොල්ලන්ට ඊළඟ කොටසෙන් අරගෙන එන්නම්.